අනේ මුදලාලි මේ ණය ගෙවන්න කිසිම දෙයක් මාතේ නෑනේ. ඉඩම් කඩම් ගෙවල් දොරවල් කිසිම දෙයක් නෑ මට. මං ඉන්නෙත් මුදලාලිගෙම වත්තේ. නිශාලි කීවේ ගමේ පොලී මුදලාලි ඉදිරියේ අසරණ වෙමිනි. ඔබට මේ ණය ගෙවන්න මොකුත් නැති බව මං පිළිගන්නවා නිශාලියෝ. ඒත් උඹට ඒ ණයයි පොලියයි දෙකම ගෙවන්න ක්‍රමයක් තියෙනවා. පොලී මුදලාලි කටහදමින් කියද්දි නිශාලි ඔහු දෙස බැලුවාය. ඒ මොකක්ද මුදලාලි? උඹට තේරුණානේ බං. උඹ මිනිහත් මැරිච්ච ගෑණි. උඹේ අර වයසක අම්මයි දරුවෝ දෙන්නත් එක්ක පාරට බහින්නෑය. ඔය මගේ රබර් වත්ත පහල්ම තියෙන ඔය ලී මඩුවේ උඹලට ඉන්න බැරියය දිගටම. අනේ මුදලාලි මහත්තයට බුදු බවත් වෙන්න ඕනි. බුදු බව නම් එපා නිශාලියෝ. මට දවස් දෙකකට සැරයක් රෑට උඹ මගේ ගෙදර නිදා. මුදලාලි කීවේ දෙදර මවක් වුවත් අතිශයින්ම පැහැපත් රූමත් කාන්තාවක් වූ ඒ වැන්දඹුව දෙස කාමශාවෙන් බලමිනි. ඇගේ සුන්දරත්වය 35 හැවිරිදි දෙදරු මවකට ඕනවටත් වඩා වැඩි විය. අනේ මුදලාලි මහත්තයෝ ඕකනම් මට කරන්න බෑ. ඒ කියන්නේ අර අහිංසක දරුවෝ දෙන්නයි වයසක අම්මයිට පාරට බැස්සත් කමන්නෑ කියන එකනේ. උඹේ ඔය ලස්සනින් ප්‍රයෝජනයක් ගත්තනම් ඔය කිසිම කරදරයක් නෑනේ බං. අනිත් එක ප්‍රසිද්ධිය නෙවෙයිනේ මට විතරනේ. අනික මම ඉන්න හිටින්න විතරක් නෙවෙයි කීයක් හරි දෙන්නත් පුළුවන්. අනේ මට බෑ මුදලාලි. අර මැරුණු අහිංසක මිනිහ වැලෙන් නැගිටලා ඇවිල්ලා මගේ බෙල්ලත් මිරිකාවි. අනිත් එකේ අහිංසකයෝ දෙන්න. එහෙනම් එළියට බහපල්ලා මගේ දෙනින්. මට දවස් 3ක් දෙන්න මුදලාලි. මම යන්නම්. නිශාලි සිදු වූ සියල්ල තම මවට මට උඹ ගැන ආඩම්බරයි නිශාලියෝ. මැරුණු උඹේ මිනිහා බීලම ජීවිතේ නාස්ති කරගත්තු කාලකන්ණියෙක්. ඒත් උඹ මේ දරුව දෙන්නට එක්ක ජීවත් වෙනවා. කොහොම හරි ඒක වටිනවා. කොන්ද කෙලින් තියන් අපි බහිමු පාරට. එක එකාලග නැමනවට වඩා ඒක නම්බුයි. මවගේ වචනයට දිරියක් විය. නමුත් අවුරුදු 7 හා 10 වයස්වල දරු දෙදෙනා සමග කොහේ යන්න දෑ කල්පනා කළේ සුසුමක් හෙළමිනි. එය දියැල්ලක්සේ කදුළු කඩා හැලීමක් දක්වා වැඩි වූයේ ඉදිරි අනාගතය ගැන අවිනිශ්චිත හැඟීමකින් ඈනතු වෙද්දිය. කලහැක්කක් නොමැති වුවත් තව දුරටත් මේ රබර් වත්ත කෙළවර පිහිටි කුඩා ලී නිවසේ සිටිය නොහැක. ඉහි සිටීමට නම් තම ආත්මය නැවත නැවත ඒ හිත් නැති පොලි මුදලාලිට ලබා දිය යුතුය. එයත් එක්වරක් නොවීද දවස් 2කට සැරයක් වාරික ක්‍රමයටය. ඊට වඩා හොඳයි පාරට හරි බහින එක. ඒත් දවස් 3ක් තියෙනවනේ අම්මේ. මං උදේනම ගිහිල්ලා මේ කෑම මුල් ටික විකුණගෙන එන්නම්. නිශාලිට කටට රහට කෑම පිසින්නට පුළුවන්. නමුත් ඒ ව්‍යාපාරයක් ලෙස පිළිවෙලකට කෙරගෙන යාමට ඇයට කිසි ලෙසකින්වත් හැකියාවක් නොතිබුණි. ඒ මුදල් අගහිගතා පමණක් නොවේ. ඉන්න හිටින්නවත් හරිහමන්තනක් නොවීමත් තම බීමත් සෙමියාගේ නොමනා ක්‍රියාකාරකම් නිසා කිසිවක් කර ගැනීමට නොහැකි වීමත් නිසා වෙනි. ඇයි පාරට බැස්සේ බැදගත් කෑම මුල් තහල්ව දමාගත් බෑගයේද සහිතවය. හෙට දින ලොකු පුතාට පාසලට යැවීමට තිබූ රුපියල් 1000 මතක් වෙද්දී ඇගේ හදවත නවතින්නට විය. අනේ අම්මේ හෙටවත් සල්ලි එවන්න කිව්වා. නැත්තම් මාව ගන්නේ නෑ කිව්වා ට්‍රිප් එක යන්න. අනේ මං කොච්චර ආසාවෙන්ද හිටියේ ඒක යන්න. ලොකු පුතාගේ හඩ ඇගේ සවනිරව් දෙයේ. ඔහුගේ 1000 ගෙනත් දුන්නොත් අද රැට උන්ට බඩගින්නේය. හෙට කෑම 15 හදා ගැනීමට වරක මුදලාලිගේ යෝජනාවට එකඟ වීමටද ඈට සිතුනේ කඳුළු සලමින් ඒවා ලොවටම සගවමින් කෑම පැකට් ටිකත් රැගෙල තම සුපුරුදු ස්ථානයට පාරේ යමින් සිටිද්දීය. මිස් දවල් කෑම නේද? මෝටර රථයකින් පෙමිණි පුද්ගලයෙක් වීදුරුව ඇර ඇසුවේ ඇය තම ඉරුණු කුඩය ඉහළ යන්නට වෑයම් කරද්දීය. "ඕ මහත්තයා" ඇය කඳුළු පිසලමින් කීවාය. කාර් එකේ සිටි පුද්ගලයා තරුණ කඩවසම් පිරිමියෙකි. ඔහුගේ අනිත් පසින් තව තරුණයෙකි. ඔහුගේ රැවුල වවා මනාව කපා තිබූ හතරස් මුහුණ තේජාන්විත එකකි. ඔහු දෙස එක්වරක් බැලූ ඇය බිම බලා ගත්තාය. "කීයද මේ කෑම එකක්?" "260යි මහත්තයා."
එහෙමද? ගණන් අඩුයිනි. කෑම හොඳයිද? අනේ ඕ මහත්තයා මම ගෙදරම හදන්නේ. අපි කවදාවත් හොඳ නැති කෑම දෙන්නේ නෑ. නෑ මං නිකන් ඇහුවේ. සමා වෙන්නේ. අද කාලේ කෑම එක 260ට දෙන්න පුරවල්ද? ඒකයි මම බැලුවේ. කඩවසම් පුද්ගලයාගේ කටහඬද ප්‍රියමනාපයි. සුදුබත් එක්ක මාළු කෑල්ලක් පරිප්පු ව්‍යංජන කොස් මැල්ලුම් එක්ක බටු තෙලට හදලා සම්බෝලේ එක්ක තින්නේ. සමා වෙන්න ඉස්සෙල්ලා එහෙම ඇහුවට. මෙතන කෑම කීයක් තියනවද? 15ක් මහත්තයා. මට 15ම් දෙන්න. කීයද ගාන? 3900යි මහත්තයා. මට ඔක්කොම දෙන්න. 4000ක් මෙතන තියනවා. ඉතුරු තියාගන්න. කාලා බලමුකෝ. කෑම හොඳ නම් මං කඩවසම් පිරිමියා එසේ පවසා කෑම පාර්සල් බෑගේ සමග වාහනේ නැගී යන්නට පිටත් වූයේය. ඈට දැනුනේ අධික සතුටකි. මේ පාරේ ගිනි කාෂ්ඨක ආවේ කෑම විකිණීමේ කුඩා ව්‍යාපාරය ඈ පටන් ගත්තේ මීට මාස 7කට උඩදීය. ඒ තම සැමියාගේ අකල් වියෝවත් සමග ඈව දරුවන් හා රෝගී මව බැලෙන්ම පිටමන් කිරීමත් නිසා වෙන්නේ. මේ මාස 7ටම කවදාවත් ආපු ගමන් කෑම සියල්ලම මේ විදියට විකිණුනේ නැත. පුතාගේ දාහේ දෙන්නත් පුළුවන්. කෑම මොනවා හරි යාලා ආස ගෙනියන්නත්. සිතමින් ප්‍රීතියෙන් ඉපිලෙමින් ඒ ආගන්තුකයාට හිතින් පින් දුන්නේය. ඈට ලොකු සුසුමක්ද ගියාය. ඈට අඩි සැමියා මතක් විය. නමුත් ඇය ආදරය කළ තරම් ඔහු කිදිනකවත් තමාට ආලය කළේ නැත. ඔහු වැඩිපුරම ආදරය කළේ මත්පැන් හා යහළුවන්ටය. ඈට ආහීලුම්මක් ඈ දරාගත්තාය. හැකි ඉක්මනින් ගෙදර ගිය ඈ යන විට දරුවන් පාසල් බොසිනි. මොකද මේ මෙච්චර වේල පහින් ආවේ? නිශාලිගේ මව ඇසුවේ ඈ දෙස අනුකම්පාවකින් බලමිනි. කාර් එකකින් ඇවිල්ලා එකපාර ඔක්කොම කෑම ගෙනල්ලා දුන්නා. අනේ කොච්චර දෙයක්ද? ඕ අම්මේ ලොකු පුතා හරිව දුකින් හිටියේ. ට්‍රිප් එක යන්න සල්ලි නටුවා. දැන් ඉතින් ඒකත් හරි. මං හෙට උයන්නේ එළවලු කලමනත් ගෙනාවා අම්මේ. පොඩියුන් දෙන්න එන්න කලින් මං නාගෙන එන්නම්. කී ඇය වත්ත පහල නාන ලිදට ගියේ. තුවායයි ගවුමයි චීත්තයකුයි සබන් එහෙම අරගෙනය. ඇය නාන ලිද ළඟට එද්දී එහි කිසිවෙක් නොවීය. ඈ සතුටින් තම ඇදුම් මාරු කරගෙන චීත්ත රෙද්ද හැදගත්තාය. ඇද්දල වන්නේ රූපය ඈ දෙදරු මවක් යයි කිසිවිටකත් කිව නොහැකි තරමටම රූමත් විය. පිරිමියෙකු එකපාරක් නොව දෙතුන් පාරක් හැරි බලන තරමේ ඒ සුන්දර අගපසග ඒ දිය රෙද්දට කැපී පෙනුනි. වතුර දෙක තුනක් දර්ගද්දිය රෙද්ද ඇගේ ඇලි ඇගේ ඒ අංගෝපාංග විනිවිද පෙනෙන්නට විය. ඒ වායේ මටශිලුටු රවුම් බවත් ඇගේ සිරුරේ නැමි හැඩේ වශී කරවන සුළු විය. ඈ සබන් ගාමින් බැලුවේ වටපිටාවේ කිසිවෙකුත් සිටීද කියාය. කිසිවෙක් නැත. ඇයට අමුත්තක් නොදැනුනි. නමුත් රබර් වත්තේ ඈත කෙළවරක රබර් ගස් වලට මුවා වෙමින් වලත්ත දැස් දෙකක් ඈ දෙස හොරෙන් බලා සිටින බව ඈ නොදත්තාය. ඒ මුදලාලිය. ඇගේ සිරුරේ සුන්දරත්වයේ විදිමින් ඔහු හැංගී බලා සිටියේය. යකෝ මේකිගේ ලස්සන පෙරකල පිනක් මිසක් ඒක නම් මේකිව කොහොම හරි කැමති කරවා ගන්න ඕනේ හොඳින් හෝ නරකින්. මුදලාලි සිතමින් තම රහස් ප්‍රදේශයේ අතගාමින් නිශාලිගේ සුන්දර රූසපුව දැස්විලින් විදින්නට විය. ඇය නාවරවේ ගවුම ඇදගෙන තුවායෙන් ඔළුවේ කොණ්ඩේ බැදගෙන පණිට්ටුවත් ඔසවාගෙන යන්නට විය. ඇගේ සිත සැනසිලිදායක හැඟීමකින් වෙලී ගිලාය. දැන් මාස 9කින් 10කින් පමණ අයට කිසිම සතුටක් ලැබී නොතිබුණි. ඇගේ එක අතක් ඇගේ බෙල්ල වෙත ගියේ ඈ නොදැනුවත්වමය. තනිවම තමා සමගම සිනහ වූ ඇය හෙමින් වත්ත උඩහ තම කුඩා පැල්පතට පිය නැගුවාය. මගේ දරුවෝ දෙන්නයි අම්මා ඉන්නවනේ මට යේති ඈ සිතුවාය. 11යි ආ මෙන්න ලොකු පුතේ රුපියල් 1000යි. මේක ගිහිලා ටීචර්ට දෙන්න. දැන් ට්‍රිප් එක යන්න පුරවන්නේ. නිශාලි කීවා පමණි ලොකු පුතා ඈව බදාගෙන හඬන්නට විය. බෑ පුතා ට්‍රිප් එක යන්නම ඕන. ඇගේ බලකිරීම හමුවේ අකමැත්තෙන් වුවත් ට්‍රිප් එක යාමට ඔහු කැමති වී. නමුත් සිතෙන් ඔහු සතුටින් ඉපිලිනි.
ඇගේ මව එය දැන සිටියාය. නිදි පැදුරේදී දරුවන් දෙදෙනා තම තුරුල්ලට ගෙන ඔළුව අතගාමින් ඈ කදුළු සෙලුවාය. ටිකක් එහායින් තම වයෝවෘද්ධ මාතාව නිදා සිටී. ඈ හෙමින් ගොරවන හඬද නිශාලිට ඇසිණි. ඇයට සුසුමක් ගියාය. මේ කුඩා පැල්පතේ නිදහසද තවත් දවස් දෙකකින් ඔවුන්ට ඇහිමි වෙයි. ඉන්පසු ඔවුන්ට අත්වෙන ඉරණම කුමක්ද? ඈ සිතින් දහස් වාරයක් හඩා වැළපෙමින් සිටුවාය. දරුවන් දෙදෙනා මේ කිසිවක් දන්නේ නැහැ. ඔවුන්ට එය කිව හැකි කෙසේද? පාසලට නුදුරින් තැනක් සොයාගත යුතුය. නැත්නම් දරුවන්ගේ පාසල් ගමනද අහවර වීමට ඉඩ තිබේ. ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කළ නොහැක. කෙසේ හෝ ඔවුන්ට ඉගැන්වීමට ඈ ඊට ගත්තාය. නමුත් නිශාලි නොදැන සිටි දේ නම් ඈ නැති අවස්ථාවේ ආච්චි දරුවන් දෙදෙනාට මෙහෙන් යන්න වෙන බව කියා තිබුණි. ඈ දවස් දෙකෙන් අනේ ආච්චි ඒ මොකද? ලොකු පුතා විමසුවේ ආච්චිගෙනි. රත්තරන් පුතේ, උඹලගේ රත්තරන් අම්මා උඹලා දෙන්නගේ ගෞරවය රැක ගන්න ඕන නිසායි එහා කළේ. අනික ඒකගේ ආත්ම ගෞරවය මන් දන්නවා උඹලගේ අර කාලකන්ණි තාත්තා. මරුණු මිනිහෙක්ට ඔය වගේ කතා කරනවට මට පව් සිද්ධ වෙයි. ඒ වුණාට මගේ දුව ගැන මට දුකයි. මම ඒ කෙල්ලට ඔය වගේ විපත්තියක් උනේ ඒ මිනිහාගේ බේබදුකම නිසා. ඇය ඔහුට වෛර කළාය. නිශාලිට ඔහු අත්කර දුන් දුක්ඛිත ජීවිතේ නොවන්නට ඈ සැපවත් දිවියක් ගත කරනු ඇත. ඒකි තාමත් ලස්සනයි. ඒ මිනිහට ආදරය කළේ හදවතින්ම. හොද සල්ලිකාරයෙක් බැදගෙන සතුටින් ඉන්න පුරුවන් ජීවිතයක් නැති කරගත්තේ මගේ කෙල්ල. අම්මා ඒ වචන බවට පත් කළේ නැත. කුඩා දරුවන් දෙදෙනාට ඒවා නුතේරේ. අනික තම මැරුණු පියා ගැන හිතේ වෛරයක් ඇති කරවීමට ඈට කිසිසේත්ම වුවමනා නොවිය. නිශාලිද කිසිවිතකත් එසේ නොකළ බව ඈට දැනෙද්දී ඇය කෙරෙහි ඇති වූයේ අප්‍රමාණ භක්තියකි. නිශාලි පාන්දර නැගිට කෑම හදන්නට නැගිටින්නට සැරසුණු දුටු අත්තම්මා ඇගේ ළඟට තේ කෝප්පය ගෙන විත් හමාරාය. ඒ අතටදී ඇගේ හිස අත ගෑවේ ආදරයනි. අත්තම්මාගේ ඇස්වලින් කඳුළු බිඳු කිහිපයක් කඩා හැලුනේ ඇසිපිය ගහන වේගයෙනි. අනේ ඇයි අම්මේ මේ අඩන්නේ? නිශාලි ඇසුවේ තම කොණ්ඩය ගැට ගසා ගනිමිනි. උඹ තාමත් ගොඩක් ලස්සනයි කෙල්ලේ. කොච්චර සැපවත් ජීවිතයක් ගත කරන්න තිබ්බද? කාලකන්ණියෙක් කරගහන්න උනානේ හුනානේ. අයියෝ ඔකද? අඬන්න එපා අම්මේ. ඒ මගේ දෙවය. අනික මේ දරු පැටව දෙන්න. උන්ව මන් ලොකු කරන්න ඕනේ. අම්මවත් බලා ගන්න ඕනේ. ඒකමයි මට දුක. තව ටිකක් නිදාගනින් මයේ දුවේ. මං අද අඩුමු කුඩුම ලෑස්ති කරලා උයන්නම්. ඉස්කෝලෙත් නිවාඩුනේ අද. උන් දෙන්නත් නිදාගත්තාවේ. උඹ ටිකක් නිදාගනින්. හැමදාමත් මේ ලිපයින ගිනි තපින්න ඕනේ නෑ. නිශාලි හෙන්ඩින් තම ඔළුව නැවතත් ගොම මැටිගා බිම මත වූ පම් පැදුර මත වූ පැතලි කොට්ටියේ තම හිස රුවා ගත්තාය. ඇයට නැවතත් ඉක්මනින් නිින්ද ලගා විය. ඇගේ හිස මෘදුව අතගෑ අත්තම්මා රෙද්දද පොරවා දරුවන් දෙදෙනාගේද මෑත්ව තිබූ රෙද්ද ලංකොට කුස්සියට ගියේ වියලුණු කදුළු පිටින්මය. අනේ සීදේවි කෙල්ල. කවදාවත්ම මට වැඩක් කරන්නයි කිරවත් කියන්නේ. ඒත් මටත් පුළුවන් විදියට තුන්දෙනාට උදව් කරන්න ලැබීම සතුටක්. ඈ සිතුවාය. ඈ අසනීපවුවත් වයසවුවත් ඈ හැකි සෑම අවස්ථාවකදීම පවුලට උදව් කළාය. දරුවන්ගේ වැඩ කළාය. ගෙදර වැඩ හා පාඩම් කිරීමටද දරුවන් උනන්දු කළාය. නිශාලි නැති විට දරුවන් පරිස්සමින් බලාගත්තාය. කෑම එකත් රුපියල් 260යි කිව්වා නේද? ඒ කඩවසම් කටහඬ ඈට නොහුරුවත් ඈට මතකය. ඒ ඊයේ කෑම පැකට් සියල්ල මිලදීගෙන ගිය ඒ කඩවසම් මිනිස්සයාය. ඔහ් මහත්තයා. නිශාලි මනුස්සකමට සිනාසී කීවාය. ඈ කෑම අරන් එනතෙක් ඔහු බලා සිට තිබේ. කාර්යය පසෙක නවත්වා තිබෙනු ඈ දෙක්කේ කෑම ගෙන අවස්ථාවේදීය. ඈ කුඩේ ඉහලා මේසේ මත කෑම පැකට් අතුරද්දී කාර්යයෙන් බැස ආගන්තුක තරුණයා ඇගෙන් විමසියාය. ඊයේ ගෙනියපු කෑම ටික ගොඩක් හොඳයි මිස්. ඊයේ ගෙනියපු කෑම ටික ගොඩක් හොඳයි මිස්. ගොඩක් ස්තුතියි මහත්තයා. ඈට සතුටු හිතුනේ කෑමවල හොඳ කීවාට වඩා මිස් කීම ගැනය. ඈට නොහොරක් දැනුණත් ඒ කඩහඩට
ඈ ප්‍රිය කළාය. ඒ ආචාරශීලී කතාව අනේකාට ගෞරවය ඇගේ සිත්කත්තේ තප්පර කිහිපයකිනි. නමුත් මේ කිසිවක් පිටතට නොපෙන්නු ඇය. නිහඬව හිස බිමට හරවා ගත්තාය. අද කෑම කීයක් තියෙනවද? 15යි මහත්තයා. මට ඒ කෑම 15ම දෙන්න. 3900 නේද ගාන? ඔව්. මින් ඉතුරු 100 තියාගන්න. අනේ මහත්තයට ගොඩක් ස්තුතියි. කෑම පැකට් බෑගයට දමාගෙන යන්නට සැරසුනට ඔහු ආපසු හැරුණේ. මට අහන්නත් බැරි වුණා මිස්ගේ නම. මම නිශාලි රුවන්තිකා. මම නිහාස්. මම මේ කෑම ගෙනියන්නේ මම පොඩියට කරනවා පොඩි වැඩපලක් වාහන මොඩිෆයි කරන. එතනේ කොල්ල 12ක් විතර වැඩ. එයාලට මේ කෑම ගෙනියන්නේ. ඊයේ කට්ටිය කාලා මිස්ගේ කෑම වලට ගොඩක් හිත ගිහින්. ඔහු කියද්දී අගේ දැස් දීප්තිමත් වනු ඔහු දෙකියා. ස්තුතියි. ඉතින් මම අහන්න හැදුවේ දිගටම දවල් කෑම දෙන්න පුළුවන්ද කියලා. කෑම පැකට් 15ක් ඇති. මටත් එක්ක. දිගටම ඕනි හැදෙයි කෑම සුපිරි. හා මහත්තයා මන් දෙන්නම් කෑම. බොහොම හොඳයි. මං කෑම එකකට 300ක් දෙන්නම් හෙට ඉදන්. එහෙම ඕන්නේ මහත්තයා. මේ ගානේ ඇති. අනික කෑම මිනිස්සෙක්ට දෙන්න ඕනි සාධාරණව පිරිසිදුව රහට. ඔයි වගේ හිතන අය නම් දෙන්නේ නෑ මිස්. කමක් නැහැ. මං 300ක් දෙනව කිව්වෝනේ මිස්. කෑම ගෙන්න. ඇඩ්වාන්ස් එකක් දෙන්නම් මං. කියපු නිහාස් තම පසුම්බියේ ඇද රුපියල් 10 නෝටු දෙකක් ගෙන ඈවෙත දිගු කළේය. ගන්න මිස්. වරදක් නැහැ. මොකද හෙට ඕඩර් එකටනේ. ස්තුතියි මහත්තයා. තව දෙයක් මිස්. මෙතන වෙනදට ඔයාගින් පුරුද්දට කෑම ගන්න අය ඉන්නව නේද? ඔව් 2-3 දෙනෙක් ඉන්නවා. එයාලට වෙනම කෑම 2-3කුත් හදාගෙන එන්න. මොකද මිස්ගේ බිස්නස් එක මෙතනනේ. ඒක කඩා ගන්නත් එපා. මහත්තයා. නිශාලි එය කිසි විටකත් සිතා තිබුණේ නැහැ. එය වටිනා ව්‍යාපාරික අදහසකි. එනම් මම යනවා මිස් නිශාලි. මහත්තයට ගොඩක් ස්තුතියි. ඇය ගෙදර ආවනවා. පියාඹුවාය. සතුටින් ඉඟිල්ලෙන ඇය දෙස මිනිස්සුන් බැලුවේ අමුතු බැලමකි. ඒ අය අතිශයින්ම රූමත්තිකයක් වූ නිසාමය. ඇයට පාරේ එන යන තරුණයන්ගෙන් මැදිවිය මෙන්ම නාකින්ගෙන්ද විවිධ ආකාරය බලපෑම් විහිළු තහළු යෝජනා එල්ලනුවාම නොවේ. නමුත් ඒ සියල්ල විඳගත්තාය. ඇයවැනි රූමතියක් පාරේ බත් විකුණීම ගැන නිහාෂ්ට පුදුමයක් වුවත් ඒ ගැන ඇගේ නැසීමට තරම් සිතක් ඔහුට නොවිය. හම්බෙන බත් එකත් නැති වෙයි ඌව අහන්න ගිහිල්ලා. ඒ වුණාට හරිම ලස්සන ගුණයහපත් මිනිස්සෙක්. ඔහු සිතුවේය. නිශාලි ගෙදර ගොස් සියල්ල තම නැන්දම් මාට කීවාය. අම්මේ හරිම හොඳ මහත්තයෙක්. හෙට ඉඳන් ඕඩර් එක දිගටම ඕනි කිව්වා. පුතේ ඇන්න විට කිසිවක් කියමට නොගියේ තම අහිංසක ලේලියගේ හිත රිදවීමට නොහැකි නිසාය. ඔය මිනිස්සු විශ්වාස කරන්න එපා ඒ හැටි. ගොඩක් මිනිස්සු කරුණාව පාගෙන එන්නේ හැම වෙලාවෙම හොඳටම නෙමෙයි. ඒවා කියන්නට ගියේ නැත. ඇයට ඒවා කියන්නට නොහැකිය. දිගටම අපිට එහෙම සල්ලි ලැබුණොත් කුලියට තැනක් හොයාගන්න පුරුවන් අම්මේ. අපිට අනෙද්දා යන්න ඕනේ නේද මීගේ බාර දීලා. මං අද හවසම යන්නම් පුංචි ගියක් හොයන්න. නිශාලි කීවාය. මමත් එනවා අම්මා එක්ක. පුංචි පුතා අම්මගේ තුරුල්ලට පැන්නාය. ඔය පොඩි කඩ කාමර කෑල්ලක් උනත් මැදෑ. ඔව් අම්මේ මං බලන්නම්. ඇය පාසල් මාවතේ ඇවිද ගියේ තම පුංචි පුතු සමගිනි. එක දිගට විහිඳුණු ගෙවල්. පසු කල ඇය තම පුතුන් දෙදෙනා යන පාසල ළඟින්ද ගියේ පුතාට වඩාගෙන පාසලද පෙන්වමින්. ළඟටම ආවම ලේසිනේ අම්මේ. එතකොට අම්මට අපිව දානත් ලේසි. ඉස්කෝලේට කෑම විකුණන් තැනටත් ළඟයිනේ මෙතනින්. පුතා කියන්නට විය. ඔව් පුතේ. මේ අර කියපු තැන නැද්ද? ඇයට ඉබේම කියවුණි. නිහාස් ඔටෝමොබයිල් මොඩිෆිකේෂන් යනුවෙන් එහි විශාල නාමපුවරුවක් ගසා තිබුණි. ඇතුලේ කිහිප දෙනෙක් එහා මෙහා යනවත් ඇය දුටුවාය. නවීන පන්නයේ මෝටර රථ කිහිපයක්ම ඇතුලේ විය. පසකින් කාර්යාලයක් වූ අතර නිශාලි හා දරුවා ඒ අසල සිටගෙන මොහොතක් ඒ දෙස බලා සිටියෝය. එකවරම ඇතුලේ නාවේ ඒ හුරුපුරුදු රූපයය. මේ මගේ පොඩි පුතා මහත්තයා. අපි කුලියට ඉන්න තැනක් හොයන්න ආවා මහත්තයා. ඒ එද්දි දැක්කී මහත්තයාගේ මේ වැඩපළ. ඒක දැකලා නැවතුනේ. එහෙමද? ඉතින් කුලියට තැනක් හොයන්නේ ඔයාලා මෙහි නෙමෙයිද? බය වෙන්න එපා. කැමති නම් විතරක් විස්තර කියන්න. එන්න ඔෆිස් එකට.
ඔහු ඈවහා දරුවක් හෙදවාගෙන ඔෆිස් එකට ආවේය. ඒ ඊතා සුකෝපභෝගී විශාල කාර්යාලයකි. ඔහු අනිවාර්යෙන්ම විශාල ධනපතියෙකු බව ඇයට වැටහීමට අමාරු වූයේ නැත. එහිත් ඈ අවංක ගැහණියකි. ඇයට මේ මහත්තයාගෙන් අනවශ්‍ය ලෙස උදව් ඕනේ නැත. නෑ මහත්තයා මම බදුල්ලේ. ගම මහත්තයා මෙහෙ. එයා මැරුණා. මාස 7-8කට කලින්. එයාගේ ගේ ණය ගෙවා ගන්න බැරිව සින්නෝනා. අපි දැන් ඉන්නේ අර ජෝසප් පොලි මුදලාලිගේ රබර් වත්ත කෙරවර තියෙන ලෑලි ගෙදර. ණය පොලිය කුලිය ගියන්න බැරි නිසා එතනින් ඔත යන්න කිව්වා. සල්ලි නැති අපිට කොයින්දු මහත්තයා කුලියට තැන්. අනික මායි පොඩි දරුවෝ දෙන්නයි වයසක අම්මයි එක්ක. දැන් මහත්තයා හෙට ඉඳන් කෑම ගන්න නිසා තැනක් කුලියට ගන්න බැලුවේ. පොඩි තැනක්. දැන් හමුණාද තැනක්? ඔහු ඇසුවේ අගේ කතාව අවසානයේ උපන් සංවේදයෙන් හා අනුකම්පාවෙනි. ඔව් පුතාලා දෙන්නටත් ලේසි ඉස්කෝලේ ලගින්නම පොඩි කඩකාමර දෙකක් එකට යා කරලා තියෙන තැනක් හම්බුණා. රුපියල් 12000ක්ලු කුලිය. වෙන තැනක් හම්බුනේ නෑ අඩුවට. හෙට මෙන්න මම මුල් මාසේ කුලිය ගෙවන්නම්. අනේ එපා මහත්තයා. අනික මම මේ මහත්තයට දුක කියලා අනුකම්පා ගන්න නෙමෙයි කිව්වේ. අහපු නිසා විස්තර කිව්වේ. මන් දන්නවා ඒක. හරි ඔච්චර කැමති නැත්තම් කෑමවල ගානෙන් කපා ගන්නකෝ. ඒ වුණාට මගේ හිතට හරි නෑ. හෙට කෑම ටික දෙනවානේ. ඔව් මං ඉන්නම් ගෙනියන්න. හොඳයි මහත්තයා. එහෙනම් අපි යනවා. ඇය ඔහුගේ දැස් දෙස බැලුවාය. එහි වූයේ කරුණා බර අවංක හැඟීමකි. ඔහු බලා සිටියේ සුරතල් පුතා දෙසය. ඉන්න මං පුතාට චොක්ලට් ටිකක් අරන් දෙන්නම්. පසුවදා නිශාලි හා දරු දෙදෙනා සමග අම්මා අලුත් කුලී නිමුසට යාමට සූදානම් වන්නට විය. ලෑලි ගෙදර අස්පරස් කොට ලස්සනට පිරිසිදු කළේ හිටපු තැනට පින් සිදුවන්නටය. ඊට ගරු කරන්නටය. දරුවන්ද යහුසුලුව වැඩ කරන්නට විය. මේ අතර ජෝසප් මුදලාලිට නිශාලිලා යන බව ආරංචි වූයේ රබර් කිරි කපන් සේතුන්ගෙනි. මුදලාලි වහාම පිටත් වූයේ රබර් වත්ත පහළ ලෑලිගේ වෙතය. මුදලාලි මහත්තයා නිශාලිගේ නෙන්දම්මා කීවේ පුටුවක් ගෙනවිත් එළියෙන් තබමිනි. මට ඉඳ ගන්න ඕනේ මට ආරංචියක් ආව උඹලා යනවා කියලා. "ඔව් මුදලාලි මහත්තය. අපි යනවා." නිශාලිට කතා කරන්න ඉඩ නොතබමින් නැන්දම්මා කීවාය. "උඹලා කොහෙ යන්නද? අනික උඹගේ බෑනමට කොච්චරක් කියලා ණයයි කියලාද හිතාගෙන ඉන්නේ?" "අනේ මුදලාලි මහත්තයෝ ඒකට හිලව් වෙන්න නේද? කිරිවත්තේ අපේ ඉඩමයි ගෙයි සින්න කරගත්තේ. තවත් අපිට දෙන්න දේවල් නැහැ. උඹලා කොහෙවත් යන්න ඕනේ නැහැ. මිහි හිටපල්ලා. අනික මං කොච්චර කියනෝද නිශාලිට මේ රබර් වත්ති කිරි කපන්න සේතුන්ට උදව් වෙලා මගේ වලව්වේ පොඩි පොඩි වැඩ කරගෙන හිටපන් කියන. කෝ අහන එකක් යෑ." මුදලාලි එසේ කියද්දී නිශාලිගේ මවමෙන් නෑට ආදරය දෙක් වූ දරුවන්ගේ අත්තම්මා කෝපයටපත් විය. "පොඩි පොඩි වැඩ. අනේ මුදලාලි මන් දන්නවනේ පොඩි පොඩි වැඩ මොනවද කියලා. පොඩි පොඩි වැඩ හින්දා වෙන්නති මම ඒ කෙල්ලට රැට දවසක් කර දවසක් වලව්ව නවතින්න කිව්වේ." මං කිව්වේ උඹලට මේ ණය ගෙවා ගන්න විදියක් ඒ වගේම තව කීයක් හරි හොයාගන්න වැඩක්. නැත්තම් උඹලා කොහේ කියලා යන්නද? මෙන්න මේ හිටපල්ලා. මුදලාලි කීවේ දරුවන් දෙදෙනා සමග සිටින නිශාලි දෙස බලමි. ඇගේ කහපැහැති ගවුම ඇතුලේ තෙරපෙන ඒ සුන්දර අගපසගන් දෙස ඔහු දැඩි ආශාවකින් බලන්නට විය. "නෑ මුදලාලි මහත්තයා අපිට වැඩක් හම්බ වුණා." "හැබෑට ඒ මොකක්ද?" "හැමදේම මුදලාලිට කියන්න අපි බැඳිලා නෑනේ. මෙන්දේ අතුරු තව ටිකකින් වාහනේ එනවා කිව්ව බඩු ටික ගෙනියන්න." "එහෙමද?" "ඔව් එහෙමයි." "එහෙනම් මෙන්න මේකත් මතක තියාගනින්න. උඹලව මන් ලේසියෙන් අතෑරින්නේ නෑ. මට තියෙන ණයවල හැටියට උඹලට ජීවිත කාණෙම ගෙවන්න වෙයි. මන් නීතියෙන් කටයුතු කරනවා. නිශාලි ලෑස්ති වෙයන් හිරේ විලංගුවේ වැටෙන්න." "ඒක සැපයි මුදලාලි. මුදලාලිල වගේ අය එක්ක ඉන්නවට වඩා." නිශාලිගේ අම්මා මැද්දට පැන්නාය. වටා පිටාවේ ගෙවල් වල මිනිස්සු ටිකෙන් ටික රොක්වන්නට ඌයෙන් මුදලාලි හෙමින් සීරුවේ පසුබසින්නට විය. "හොඳයි උඹලව මම බලාගන්නම්." ඔහු යන්නට ගියේය. "අනේ අම්මේ මට හිරේ විලංගුවේ වැටෙන්න වේයිද? මේ දරුවෝ දෙන්න මන්නටු එක රැයක් ඉන්නේ නැති එකේ මං කොහොමද?" "බය වෙන්න එපා දරුවෝ.
ගේ ඉඩමයි සින්න කරගට්ටු එකේ තව ගෙවන්න ණය නෑ අපිට. උඹ බය නැටුව ඉදින්. පොලිසිය උසාවිය යන්න උනොත් හරි හිරේ විලංගුවේ වැටෙන්න ඕනේ වුණොත් යන්නේ මමයි. ඒ තම්ම ගිහිල්ලා කොහොමද? මම මේ දරු දෙන්න එක්ක තනි වෙනවනේ. නිශාලි කිව්වදන් අගේ හදවත රිදවන්නට විය. සිහින් රිදුමක් පපුව පුරා ගමන් කරන්නට විය. ඈ සුසුමක් හෙළුවාය. අනාගතය ගැන අඳුරු අවිනිශ්චිත බවක් ඈට දැනුනි. අපි යන්දුවේ. මේ අතර ඔවුන් අලුත් කූලි කඩකාමරයට මේ අතර ඔවුන් පදිංචියට ගියෝය. දින 3කට පසු මිස් නිශාලි තම 331 කුඩා ජංගම දුරකථනයට ආ ඇමතුමක් නිසා ඈතරමක් වික්ෂුප්ත වූයේ ඒ හුරුපුරුදු කටහඬ සවනත වැකීමත් සමගය. ඈ කුඩා බටන් ෆෝනයක් භාවිතා කළේ කෑම පැකට් ඕනෑ කරන ඔවුන්ගේ සමීප පාරිභෝගිකයන් සමග කතා කරන්නටය. කෑම පැකට් එකේ ගහන කුඩා සීල් එකේ ඇගේ දුරකථන අංකය තිබී නිහසේ සියාගන්නා ලදී. "ඕ මහත්තයා කියන්න." "නිශාලි, දවල් කෑම හරිම රසයි. ගොඩක් හොඳයි." "ස්තුති මහත්තයා." "මං ගත්තේ ඒකට නෙමෙයි දෙයක් අහන්න. අද අපේ කොල්ලෝ ටික රෑ වැඩ. ඉදියාප්පු 3-400 ගෙවන්න පුරුවන්ද හදලා මං සල්ලි දෙන්නම්. එවෙලෙම." "අනේ හා මහත්තයා, තාම 3යිනේ. මං ඉක්මනට හදලා ගෙන්නම්." ඉක්මනට ඕන නෑ ළමයි. හැමීට ගෙන්න. රෑ කෑමටනේ ඕනේ. කරුවල වැටෙන්න කලින් ගේන්න වෙයි. මොකද මට එන්න වෙන්නේ නෑ ඉදියාප්පු ටික ගෙනියන්න. මිස්සර තමයි අරන් එන්න වෙන්නේ. මට හදිසි ගමනක් වැටිලා. මම හිටියේ නැත්තම් ඔෆිස් ටිකේ ඉන්න සිකියුරිටිට ඉදියාප්ප එක දීලා යන්න. මම එයාට සල්ලි දීලා තියන්නම් මම නැති වුණොත්. "හා සර්." නිශාලි සතුටින් තම කම් වැඩ කරන්නට විය. අත්තම්මා පිටි අනන්නට විය. ලොකු පුතා බරටම පොල් ගාමින් සිටී. පොඩි පුතා ඉදියාප්ප තට්ටු ටික බේසමක දමා සෝදමින් සිටී. නිශාලින්ගේ සිත සතුටින් පිරෙන්නට විය. කෑම 15ක් දවල්ට විකිනෙන නිසා ඔවුන්ට සැලකිය යුතු ආදායමක් ලැබෙන්නටත් විය. "ඒ මහත්තයා නිසානේ බං අපිට මේ සැනසීම. දෙවියෙක් වගේ මිනිස්සෙක් අපිට ලැබුණු." අත්තම්මා කියවන්නට විය. "මං එහෙනම් ඉදියාප්ප ටික දීලා එන්නම් යම්මේ පිඩියුන් දෙන්නට කන්න දෙන්න." "හා එක්මන්ට වරෙන් වැස්සක් එන්නත් එනවා." ඈ කිව්වේ ඈත අහසේ අදුරු වලාකුළු දෙස නෙත් යොමුමිනි. නිහාස් ඉක්මන් ගමනින් ඉදියාප බෑගයේද රැගෙන නිහාස්ගේ වැඩපොළ වෙත යන්නට විය. ඒ යද්දී ඔහු සිටියේ නැත. සිටියේ ඔහු කිව් පරිදිම මුරකරුය. "නිහාස් මහත්තයා කිව්වම ඉදියාප ටික දෙන්න කියා." නිශාලි විනීතව කීවාය. "කොහොම එහාට දෙන්න? ඉන්න මං සල්ලි අරන් එන්නම්. සර් සල්ලි දෙන්න කිව්වා." ඔහු ඇතුළට යන්නට විය. "ෂාහා, මට කුඩේ ගේන්න බැරි වුණානේ." නිශාලි Tamanටම කුදුරා ගත්තාය. ඒ ඈ එන විටත් ඇදහැළුණු කුඩු පොද වැස්ස දැන් තරමක් තද වැස්සක් බවට පෙරලෙද්දිය. "කෝ මේ මිනිස්සයා තාම නෑනේ සල්ලි අච්චු ගහනවවද්ද?" නිශාලි නොයිවසිල්ලකින් සිටියාය. නමුත් දැන්නම් කුඩයක් නොමැතිව පයින් යා නොහැකිය. මෙන්න සල්ලි. ඉතුරු සල්ලි ඕන නෑ කිව්වලු සර්." ඔහු ඒ අතේ තැබුවේ රුපියල් 5000 නෝට්ටුවකි. ඒ 3200යි නේ ගාන. ඒත් එපා කිව්වා ඉතුරු ගන්න. ඒක නෙමේ. නෝනට යන්නත් නෑ නේද වැස්ස නිසා? "ඔව් අඩු වෙයිනේ වැස්ස. එතකොට යනවා." "හොඳයි. මෙතනින් වාඩි වෙලා ඉන්න. වැස්ස පායනකම්." "හොඳයි. ස්තුතියි." ඈ කාර්යාලයේ ලස්සන බලිමින් මදක් සිටියාය. කිසිවෙකුත් අවට නොවිය. එක පාරටම තෙමුණු කුකුලෙකුමින් දිය බරිතව නිහස් කාර්යාලයට කඩා වෙඳුනේ අතින් කෙස් ගසාලමිනි. ඔහුගේ සුදු කමිසය හොඳටම තෙත් වී ඔහුගේ ඊතා කඩවසම් සිරුර වසා සිටි ඒ යටබැනියමද විනිවිදි පෙනෙන්නට විය. දිය බින්දු නොනවත්වා ටයිල් පොළවට වැටෙන්නට විය. නිශාලි, ඔයා ගියේ නැද්ද? වැස්සට අහුණාද?" "ඔව් මහත්තයා." "අනේ මහත්තයා හොඳටම තෙමිලා නේද?" ඒක එච්චර ගණන් ගන්න එපා. වාහනෙන් බහැලා මේ ආපු අඩි 3-4ට නෑවේ. ලොකු වැස්සක්. මං ඉන්දියාපු ටික අර ඉන්න කෙනාට දුන්නා." "එයා සල්ලි දුන්නද?" "ඔව් මහත්තයා." එක පාරටම ලොකු අකුණක් ගෙසුවේ හිතා ගන්න බැරි ලෙසිනි. නිශාලි කෙතරම් බිය වූවාද යන් ඉදිරියට පැන නිහස්ගේ තුරුලට පැන්නේ ෂණිකවය. ඇයි දුප්පත්තුවත් කොතරම් කඩුක අද්දකින් වින්දත් ඈ අකුණු ගසන හඩට බිය වූවාය. "අනේ මට සමාවෙන්න මහත්තයා. මං අකුණු වලට බයයි."
ඇගේ සොදුරුව තම පපුව තුළ තුරුල් වී සිටිනු දුටු නිහස්ට ඇගේ උරහිස් වලින් අල්ලා ඇගේ සිහින් නිගවටා තම දෑත් යවා තවත් ටිකක් තදින් ඈව තම නොයොසිලිමත් ගතට තද කර ගැනීමට ඔහුට වුවමනා විය. තවත් අකුණක් ළගලගම ගැසූ විය. ඈ තවත් ඔහුට තුරුල් විය. ඇගේ සිත සීතල වී තිබුණත් හදවත ගිනියම් වෙමින් තිබුණි. නිහස්ද ගිනි කන්දක්සේ පුපුරා යාමට ආසන්නය. අසරණ වෙලා ඉන්න මිනිස්සයගෙන් මමත් අයුතු ප්‍රයෝජන ගන්නවද? සිතු නිහස් හෙමින් නැගී ඔළුව අත ගහ හෙමින් නෑව මෑත් කළාය. ඇයට දැනුනේ ඒ මහත් සැනසීමක් ලෙසිනි. ඇයට කවදාවත් මෙවැනි ආදරණීය ස්පර්ශයක් ලැබී තිබුණේ නැති බව ඇයට විශ්වාසය. අනේ මට සමාවෙන්න මහත්තයා. මං නරක මිනිස්සෙක් නෙවෙයි. මහත්තයට හිතනෝද දන්නේ නැහැ. මං නරක ගෑණියෙක් කියලා. පිස්සුද නිශාලී. යන් මන ගිහින් අරලවන්නම් ගෙදර. අකුණු ගැසීම මදක් තුරල් වෙද්දිම ඈව රථයට නංවාගෙන ඇගේ කූලි නිවස්නය කරා නිහස් ඇවගෙන ගියේය. යන අතරතුර ඔවුන් අතර කිසිම කතාබහක් නොවිය. නිහස් හොරෙන් ඈ දෙස බැලුවේය. නිශාලි බියෙන් මෙන්ම ලැජ්ජාවෙන් කෑමගෙනා කවරිය දෑතින්ම පපුවට මිරිකාගෙන සිටියාය. ඒ දුඩු නිහස්ට hina යන්නට විය. බය වෙන්න එපා නිශාලි. මං වාඩ වරදක් කරන්නෙවත් ඔය වරදවවත් හිතන්නේ නැහැ. මං ගැනත් එහෙම හිතන්න එපා. මං දන්නවා මහත්තයා හොඳ කෙනෙක්. ඒත් මම ගැන මට ලැජ්ජයි. ඒ වෙලාවේ මම ඇත්තටම ඈට කීමට ඔහු ඉඩ නොතැබුවේය. නෑ නිශාලි මම එහෙම හිතන්නේ නැහැ. ඔය අවංක කෙනෙක් කියලා මම දැක්කේ එදාම. දැඩි නිහඬතාවයේ බිදිමින් ඈ හිමින් ඉකිගසින් හඩ ඔහුට ඇසෙදිද. වාහන පාර අයිනේ නවත්වා ඈ දිසට හැරුණි. මොකද මේ මන් දරුවෝ දෙන්නයි අම්මයි බලාගෙන තනියෙන් ජීවත් වෙනවා දැන් අවුරුද්දකට කිට්ටුයි. මට ගොඩක් බයයි. මහත්තයා මට මිනිස්සු එක එක යෝජනා ගේනවා. එක එක මිනිස්සු අමුතු දේවල්. මං බයයි මහත්තයා. රෑ වැටුණු වලේ දවල් වැටෙන්න. එගිය දෙකම් මුල් වලින් කඳුළු රූරා වැටෙන්නට විය. මට තේරෙනවා නිශාලි. අඬන්න එපා. නිශාලිලා සිටි කුලී කඩ කාමරය අසල BMW රථේ නතර විය. මුරසුරන වැස්ස තුරල් වී තිබුණි. නිශාලි කාරෙන් වසිනවත් සමග දරු දෙදෙනා පුදුමෙන් තම මව් වෙත දිව ආයේ අම්මා කාර් එකකින් විත් බසිනු කවදාවත් දැක නොමැති නිසාවෙනි. අම්මේ අපි බය වුණා අම්මා පරක්කුවයි කියලා. බය වෙන්න එපා මැනික මං ආවනි. කවුද අම්මේ මේ මාමා? පොඩි පුතා ඇහුවේ නිශාලිගේ පිටුපසින් ආපු පුද්ගලයා දෙස බලමිනි. මේ පුතේ අපේ කෑම ගන්න මහත්තයා. ආ මහත්තේ ඉන්න ඇතුළට. නිශාලිගේ අම්මා කීවාය. නිශාලි මිස් මම යන්නම් එහෙනම්. ඉන්න බෑ අම්මේ මම යන්න ඕනි. තේ එකක් බීලා යමු. මට දුව කීව මහත්තයා ගැන. අනේ ගොඩක් පින් මහත්තයට. ඕක මොකද්ද අම්මේ? ඔව කියන එක තේ එකක් බීලා යන්නම්කෝ. නිහස් කඩකාමරේ පිළට ආවියා. එහි කුඩා සාලයක් වැනි ඉඩක් හා එයා පැටන් කුස්සියත් අනිත් කඩ කෑල්ලෙන් නිදන කාමරේ විය. නිශාලි පොලී මුදලාලි ආවා. ඇය කීවාය. ඒ මොකටද? උඹව හම්බ වෙන්න. මකක් මාව? ඒ මොකටද? නිශාලි තිගැස්සුනාය. නිහස් තේක බොමින් නිශාලි දෙස බලා සිටියේය. දන්නේ නෑ පුතේ. ඒ මොකටද මාව හම්බ වෙන්නේ? මේ මිනිස්යාගෙන් ගැලවිල්ලක් නෑනේ අපිට. මොකද්ද ප්‍රශ්නේ නිශාලි? අනේ මහත්තේ මේ පියල් මදලාලි මහත්තයා. ඉතින් නිශාලි හැමදේම විස්තරාත්මකව කියන්නට විය. ඇගේ මිනිස්යාගේ මරණයෙන් පසු මුදලාලිගේ සින්න කරගත් හැටි, ඔවුන්ව රබර් වත්තේ ලෑලි ගෙදරට ගාල් කළ හැටි, නිශාලිට අයුතු යෝජනා කළ හැටි සියල්ලම නිහාස්ට කීවේ තම නැන්දම්මාද ඉදිරිපිටය. දරුවෝ දිදිනා මෝටර රථයේ දෙස බලමින් ඊ වටේ කැරකවමින් සිටියහ. දැන් මොකද අම්මේ ඔය මිනිස්සේ කියන්නේ? මං ගිහින් අහනන්ද මේ ගැන? අනේ පුතා මොකටද මේ ගැන කරදර වෙන්නේ? අනික මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න අපිට බෑ. නිශාලි අම්මේ මේ අහන්නකෝ. ඔයාලා හිටියොත් ඔය මිනිස්සේ ආපහු වෙයි මෙහෙට. ඉන්නකෝ මං බලන්න. අනේ රත්තරම් මහත්තයා ඕවට පැටලෙන්නේ ඇයි? නිශාලිගේ මව කියද්දි නිහාස් පුටුවෙන් නැගිට්ටේ තේ කෝප්පේ මේසේ මත තබමිනි. එහෙනම් නිශාලි මම යනවා. කෑම ටික හෙට දවල්ට උනේ ඔයා එන්න එපා. මම අපේ කෙනෙක් එවන්නම්. හෙටත් හවසට දියාපු තුන් සිරයක් ඕනේ. පුල්ලන්ද? කරදරද?
අනේ මහත්තයා ඌක මොකද්ද? මම ලෑස්ති කරන්නම්. මම ගේන්නම් ගිටින්. නෑ පාරවල් වල පයින් එන්න ඕනේ නෑ. මම අපේ කෙනෙක් ඉවන්නම්. ඔහු වාහනේට නැගී යන්නට ගියේය. අනේ ඒ මහත්තයගේ හිත රිදුනද දැන් නෑ අපි කතා කරපු විදියට. අම්මා කීවාය. ඔව් අම්මේ. ඒත් අපේ ප්‍රශ්නවලට ඒ මහත්තයා පලි නෑනේ අම්මේ. කී නිශාලි බෙල්ල අතගාමින් හූලන්නට විය. ඔහුගේ කාරුණික භාවය නිසාත් ඔහු අතිශයින්ම කඩවසම් පිරිමියෙක් වීමත් ඇගේ හදවතටම කිදා බැස තිබිනි. ඔහුගේ පපුවේ උණුසුම ඇගේ හදවතටම කිදා බැස තිබිනි. නිශාලිගේ මව ඈ දෙස බලා කිසිවක් නොකියා කුස්සියට ගියද දරුවන් දෙදෙනාට අඩගසමිනි. අනේ හරිම හොඳ මහත්තයෙක්. යයි නිශාලිගේ මව සිතුවාය. නිශාලියෝ අම්මේ නිදිපෙදුරේදී අම්මා නිශාලිට කතා කළාය. දරුවන් දෙදෙනා සැප නින්දය. ඒ මහත්තයා බැදලද නෝන නැති වෙලා අම්මේ දරුවෝ නෑ. අනේ ඒමක් වෙලාද මම වැඩි විස්තරයක් ඇහුවේ නෑ අම්මේ. නිදාගනින් මයිදුවේ කල්පනා කරන්න එපා. උඹට වරදිනේ නැහැ. ඒත් හීන මවන්න එපා. දරා ගන්න බැරි තරම්. අම්මා කීවේ මොනතරම් සත්‍යයක්ද යන වැටහෙද්දී අයටද දරුවන්ගේ අතරම නිින්ද ගොස් තිබුණි. අනේ මහත්තයෝ මගේ කෙලිව උන් කුදලගෙන ගියානේ. අනේ බුදු මහත්තයෝ. නිශාලිගේ මව දුරකථන ඇමතුමක් ගත්තේ නිහස්ටය. ඒ නිහස් පසුදා වැඩ පටන් ගැනීමට යාඩ් එකට යාමට ගෙදරින් බහින විටමය. මොකක් අම්මේ කලබල නැති වුණු මොකක්ද කියන්නකෝ. අනේ මයි අසරණ කෙලියෝ අරන් ගියානේ වාහනයක දාගෙන පොලියේගේ සුදු වෑන් එකේමයි අරන් ගියේ. අනේ මහත්තයා මොකක් පරි කරන්නකෝ. නිහස් ෂණිකව වාහනයට පැනගත්තේය. වාහනේ වේගයෙන් පාරට දාන අතරේ ඔහු ඇමතුමක් ගත්තේය. දනා විල්සන් අයියෙක්ව තව 10ක් 12ක් එක්ක ඉක්මනට වාහන දෙක තුනක් අරන් වරලා. හදිසියක් කෝපිය වත්තට අර පියල් පොලි මොදලාරිගේ ඉන්න මිනිහගේ අර රබර් වත්තමේද ගෙදරට. හරි අයියා හදිසියෙම හදිසියක් තමයි යකෝ විල්සන් අයියා දන්නවත එන ඉක්මන් කරලා වෙලානේ ඉක්මනට පොලි මුදලාලිගේ ගේට්ටුව ඇර තිබුණ නිසාවෙන් කාර් එක කෙලින්ම ඔහුගේ වත්තට පැදුවේ කිසිම අවසරයකින් තොරව. ගේට්ටුව යම් හේකින් වසා තිබුණා නම් එය සුණු විසුන් කරමින් හෝ ඔහු එයට ඇතුළු වනවාට සැක නැත. ඇරපණ්ඩාමේ දොර ඒ ඇරපණ්ඩෝමේ දොර නිහස් කෑගසුවේය. නිශාලිව පැහැරගෙන වෑන්ඩ්‍රිය මිදුලේ අබගස යට පසකින් විය. දොරක් ඇරුණි. ඉන් එළියට ආවේ හැඩි දෙඩි පොරවල් දෙදෙනෙකි. නිශාලිගේ ඇතුලේ කෑමුරු දෙන හඩ ඇසුනි. අනේ මට යන්න දීපල්ලා මාව අතේරපල්ලා. ඇගේ අහිංසක විලාපයේ ඇසෙද්දී නිහස් අඩියට දෙකට ඉදිරියට ගියේය. කාබේ හයියක්ද උඹල මේ අහිංසක ගෑනු පැහැරගෙන ඉන්නේ මේ මහදවල්? නිහස් ගුගුරුයේය. කාවුත් ඇහැරගෙන ආවත් උඹට මොකෝ? අනික උඹ කවුද එහෙම අහන්න අපෙන්? මම කවුරු වුණත් කමක් නැහැ. ඔය ගෑනු මිනිස්සුව අතෑරපන්. නිහස් කියද්දී තවත් දේහදාරියෝ දෙදෙනෙක් හා පොලි මුදලාලි එළියට ආවේ නිශාලිගේ කොණ්ඩෙන් අල්ලාගෙනය. අව්වේ අතෑරපන් මාව රිදෙනවා. මුදලාලි සමච්චලයට මින් කියද්දී ඔහුගේ සහචරයෝ සිව් දෙනාද ඔහු සමග එක්ව සමච්චලයට මින් නිහස්න hina වුණිය. ඔය මිනිස්සයව අතෑරපන්. අහිංසක ගෑනු මිනිස්සෙක්ට ඔහොම කරන්න බලට හිතක් පපුවක් නෙල්ද? නිහස් කිව්වේ කෝපෙන් ගුගුරමිනි. ඇයි අතෑරියේ නැත්තම් මොනා කරන්නද? උඹ තනියෙන් මෙතන 4 දෙනෙක්. දුවපිය ඉක්මනට මෙතනි. නැත්තම් අල්ලපිය ඕකාත් කුදලගෙන ඇතුළට ගනවියෝ. පොලි මුදලාලි යන දුන්නීය. නිහස් වේගයෙන් ඉදිරියට ඉද්දිය. එකෙකුගේ බඩට පාපහරක් දුන් නිහස් පසුපසට වීසි වුණීය. සද්දන්තයා නිහස්ගේ පාපහරින් වේදනාත්මකව බිම වැලද ගඩ්දී අනෙක් තිදෙනා ඉස්සරහට එන්නට විය. එකවරම වාහන කිහිපයකම නලාහඩ ගිගුම් දෙන්නට විය. ජීප් රථ 3ක් හා පිකප් රථ 2ක් මුදලාලිගේ වලව්වට වේගයෙන් ඇදමින් තිබුණි. මුදලාලි හා සහචරයන් වික්ෂිප්ත කෙනෙකුගේ මුහුණු බලාගත්හ. පොලිසියෙන් වද්ද. ඒත් පොලිසියෙන් යොහම වාහනවල එනවේ. එකවරම වාහන පෙළ මිදුලටම විත් දුසිමක් පමණ මිනිසුන් බැසගත්තේ පොළු මුගුරු රැගෙනය. අපේ කොල්ලට අතක් පියන්නේ නෑ එකෙක්වත්. වීල් ගෙදර විල්සන් අයියාගේ ගාම්භීර හඩ පැතිරෙන්නට විය. පොලි මුදලාලි වෙවුලන්නට විය. විල්සන් අයියේ මම තමයි යකෝ මොකද්ද මේ නටන නාඩගම ඈ පොලියෝ මොකද්ද නිහස් පුතේ කේස් එක පොලියෝ බාවන්න දෝනේ නෑ විල්සන් අයියේ මේට මගේ පුද්ගලික ප්‍රශ්නයක් මේක මන් විසඳ ගන්න. නිහස් කියද්දිත් පොලි මුදලාලිගේ ග්‍රහණයෙන් මිදුණු ඇය නිහස්ගේ පපුවට තුරුල් වී සිටි අහිංසක මුවපොව්වක සේය. හරි මම මොකද්ද කරන්න ඕනේ?
මෙයාව පරිස්සමට මගේ යාඩ් එකට ගෙනියන්න. ඉතුරු ටික මම බලා ගන්නම්. ධර්මේ, උඹ හිටපන් ගයිලත් එක්ක. මට මේ පොලියත් එක්ක විසඳ ගන්න ගනුදෙනුවක් තියෙනවා. නිහස් කියද්දී පෝලි මුදලාලි බියෙන් වෙවුලන්නට විය. ඔහුගේ සහචරයෝ එවැනි විටත් හොන්ටම පහරකා වාෂ්ප වී සිටියහ. නිශාලි අඩමින් කෑදසන්නට වූයේ විල්සන් ඇව වාහනයට හෙමින් නැදදාගත් විටය. අනේ බුදුමහත්යෝ මන් නිසා කරදරේ වැටෙන්න එපා. ඈට කියන්න ලැබුණේ එපමණකි. ඈ රගත් ජීප්‍රිය තවත් ජීප්‍රියක ආරක්ෂාව සමග ඉගිලුනේ වේගයෙනි. මේ අතර පොලී මුදලාලිව ඔහුගේම වලාවේ සාලයේ මැද බාල්කේ ගැටගසා එල්ලන්න ලදී. ඒ නිහස්ගේ ගෝලයන් 5-6 දෙනා විසිනි. උඹලා එළියෙන් හිටහල්ලකෝ. මට මූත් එක්ක විසඳ ගන්න ගනුදෙනුවක් තියලෝ. ඕන් එළියට ගියා පමණි. එකවරම මිට මොලවා පොලී මුදලාලිගේ ලොකු බඩට මුෂ්ටි පහරක් ගැසුවේ ටක්ස් ගාමින් හඩක් සාලය පුරාම සිසාරා යමිනි. "බුම් මොර්හ!" පොලී මුදලාලි කෑගසමින් බාල්කයේ පැද්දුනේ අත් දෙක ඇඹරෙමිනි. ඔහු ළඟට විත් ඔහුගේ කොණ්ඩෙන් කකුලෙන් අල්ලාගෙන ඔහුව පැද්දෙන එක නතර කළ නිහස්ගේ කෝපයෙන් දැවුණු දෑස් වලින් ඔහු දෙස බැලිය. අහගනින් හොඳට නිහාෂි. අදී දන් මේ නිහස් ජයසේකරගේ විතරයි. ඒකිගේ ලස්සන ඇඟ විතරක් නෙමෙයි, ඒකිගේ හැමදේම අයිති මට විතරයි. උඹට තේරුණාද? උඹලගේ පරම්පරාවල් මේ ජයසේකර නම ඇහුනත් වෙවුලනව නේද? අනේ මට සමාවෙයන් පුතේ. මම උඹ ජයසේකර මහත්තයගේ දරුවේ කියලා හාන් කවිස්යක්වත් දන්නේ නැහැ. අනේ මාව ලිහලා පහලට දාපම් පුතේ. අත් දෙක ගැලවෙන්න වගේ රිදෙනවා. මුදලාලි බෙරිහන් දෙන්නට විය. නාකි උඹ හොයාගනින් ඒ ගානට ගැලපෙන්නේ කියක්. බලෙන් නෙමෙයි යකෝ. අනික උඹට ලැජ්ජ නැද්ද ඒ වගේ අසරණවලා ඉන්න මිනිස්සෙක්ට ඔහොම බලහත්කාරකම් කරන්න? ආයිත් උඹ නිහාෂි දිහා නොබලන්න මන් දෙන්නම්. කී නිහාස් පහර පිට පහර මුෂ්ටි පහර දුන්නේ මුදලාලි කෑමොරට දිය. අවසානයේ ඔවුන් ආපසු යන්නට ගියේ මුදලාලි ඇල්ලී සිටියේදීමය. උඹට ආපහු ඒකිගේ දිහා බැල්මක්වත් බලන්න තහනම්. එහෙම වුණොත් ඊළඟ පාර ඇල්ලන්නේ අත් දෙකෙන් නෙමෙයි, ඇඟිල්ලකින්. උඹට තේරුණාද? නිහලා ගිය පසු පොලී මුදලාලිගේ සහචරයෝ විත් ඔහුව ලිහා බිමට ගත්තෝය. ඔහු නොමැරී සිටියේය. එදින හවස යාමේ නිහස් සිටියේ තම යාඩ් එකට යාබද නිවසය. එහු ගියා විතරයි ඇය ඔහුගේ කකුල් දෙක මත වැඩ වෙටුනායේ. "මොකෝ මේ පිස්සි?" ඇගේ සිහින් දෙවුරින් උස්සා තම පපුවට ඈව තුරුල් කර ගත්තේය. ඇය ඉකිගසමින් අඩන්නට විය. "අනේ මං කොහොම ණය ගැති වෙන්නද? ඒ මොකටද? මගේ ජීවිතේ බේරුවට, මගේ ආත්ම ගෞරවය රැකලා දුන්නට. අනේති මට වදින්න දෙන්න. පිස්සුද මෝඩි? මං ආසනේ ওই විගඩම් වලට. එහෙම වෙන්න දෙනවය මම? එක මයිල් ගහකට අත තියලා තිබ්බනම් ඕකා මේ වෙනකොටත් අඩි 6ක් නෙවෙයි, අඩි 12ක් යට." පොලී මුදලාලි හවසාව අපේ දිහා. නිශාලි කියද්දී නිහස් පුදුමයෙන් ඈදිස බැලුවේ. "මොකක් ඊට පස්සේ?" "මුදලාලි මගේ කකුල් දෙක අල්ලලා වැන්දා. අපේ අම්මගෙත් කකුල් දෙක අල්ලලා වැන්දා. ඊට පස්සේ සමාව ඉල්ලලා ගියා. ආයි කවදාවත්ම පැත්තක්වත් බලන්නේ නැහැ කිව්වා." "ඒනම් දැන් හරිනේ." "ඔව් මහත්තයට ගොඩාක් පිං." ඇයි ඔවුගින් ඈත්තුනි. මං යන්නම් දෙහනම්." නිශාලි ඇස්වේ ඔහුගේ දෑස් දෙක දිහාම බලමිනි. ඔහු අනික් පස හැරුණා පමණි ඇය විත් ඔහුගේ උරහිස් යටින් දෑත් දමා ඔහුගේ පිටට වත්තන් විය. "මට යන්න බෑ මයේ රත්තරම් මහත්තයෝ." "මාව ඔය තරම් විශ්වාසද?" "ඔව්, ඒ විතරක් නෙමෙයි මං ගොඩාක් ආදරේ." "ඔයා ගොඩක් ලස්සනයි නිශාලි. ඉතින් ඔයා හිතනාද මං ඔයාව රවට්ටයි කියලා වගේ දෙයක්?" "කවදාවත්ම නෑ රත්තරන් මහත්තයෝ." ඇගේ දෑත් නොයිවසිල්ලෙන් මෙන් ඔහුගේ පපුව මත සැරිසරන්නට විය. ඇගේ කම්මුල් ඔහුගේ පිටේ එබෙයි. ඇගේ පීයනේ තුඩු යන්තමින් ඔහුගේ යටි පිටේ දැවටෙන්නටත් විය. නිහාස්ටද තවදුරටත් ඉවසා දරාගත නොහැක. නිහාස් ඈව වඩා ගත්තේය. හරහට ඈව වඩාගෙන ඔහුගේ නිදන කාමරේ වෙත ගියේ ඈ දෑස් පියාගෙන ඔහුගේ උරහිස් සිප ගන්නා විටය.
ඔහුගේ නිදන කාමරේ විශාල් සයනේ මත ඈව ඇලකර වූ ඔහු ඇගේ ගෙල වෙත පහත් වූයේ ආදරයෙන් නැගේ නලල් තලය සිප ගැනීමෙන් අනතුරුවය. අනේබා. ඔහුගේ දෙතොල් ඇගේ බෙල්ල සිප ගන්නා විට ඈ ගැස්සිමින් වෙවුලන්නට විය. වසර ගණනාවකින් ඈ මෙලෙස කම්සපක් විඳ තිබුණේ නැත. නිහාස්සේ දැන සිටියේය. ඔහු ඒ අනුමාන කළේය. නිහාස් ඇගේ ගෙල දෙතොල් වලින් තෙමණ්ඩට විය. ඉන්පසු ඇගේ කම්මුල් හරහා දෙතොල් පීරමින් විත් ඇගේ දෙතොල් අල්ලාගත්තේය. අගේ දෙතොල් සිපගන්නා අතරේ එක්කතකින් අගේ ලොකු රවුම් මනාව පිම්බුණු පිස හෙමින් මිරිකන්නට විය. ඇය කෙදිරි ගාමින් ඔහුට තුරුල් වන්නට විය. කොහොමද යාළුවනේ මේ කතාව? මේ වගේ කතා දික්කටම බලන්න ඕනේ නම් channel එක subscribe කරලා set වෙන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.